දෙන්නම එක පැත්තකට දාලා ගහනවා දෙන්නම තාඩියක් මල පැන්නුත් ඈ. කාටද මේ මහීටයි මාස්ටර් අයියයි නෑ ඔයාටයි මාස්ටර් අයියයි. අයි බයිද බයිදවා. අයි බයිද අපි දැන් තනි තනිය දෙන්න ඕනේ එකට දෙන්න ඕනේ. ඔයාලා තනි තනි ඉන්නේ ඔයාලා පැල් පැදන් හරි එන්නකෝ. මේ උඹ ඉන්න අන්තිම ලයිව් එක හෙට උදේට මුඩ නැගිට ගන්න බැරි වෙයි ළමයි. යංකෝ. අනේ අරු යනවා මල්ලි ඇදගෙන පා වෙනවනේ. දුවනානේ බං අර තිරිසන. අප්පා හරිනේ අමාරුව දැන්. යා ෆ්ලෑෂ් දාගෙන හරිද පුකේ අමාරුව. ඕ බල් මේ ලයිව් අය කවුද ලයිව් ඉන්නේ මෙතන? ඉසුරුවා ඉන්නවනේ ඉසුරුත් ලයිව්ද? ඉසුරුවා කෝ මේ මාස්ටර්ගේ හොඳම කේස් එක සින්ඩා. මේ ඔයා දන්නවද සින්ඩා අපි 6ට 6 වුණාට පස්සේ සින්ඩා හොයන්නවත් නැහැ chat එකේ. දැන් මේ මෙලහකට සින්ඩා කොහේ හරි ගෙස්ට් එක නගලා ඒකත් හතරට වන්නෝස් කෝ ඊසිලු ඉලං කියනවා ඇත්තමද කියන්නේ සින්ඩා? ඔව් ඔව් වන්නෝස් මෙහෙමයි නංගි මං තාම තලවතු කොට ස්පා එකකට ගිහින් නැහැ නේද අපිට බලා ගන්න පුළුවන් ළමයි. අපිට එනං ඒ ස්පා වල වෙන ඉදවීම ගැන දැනගන්න පුළුවන් අද ලයිව් එකේ ළමයි. ඒකත් අර කනාවට වැදිච්ච පාරවල් දෙක විතරයි. දැන් මේ කියන්නත් නෑ අනේ මේ කටහක් ඉන්නවා. ඒකෝරහක් නෑ. ඒ උනාට මට ගෙහුවා සින්දා මේ ඔක්කොම ස්පී දාලා ගහ තමු බින්දුව දිලා තාඩියක් නෑ. සින්ඩා මේ අර ගෑල්ලවයි සෙට් එකක් ඉන්න ගෙස්ට් එකක් යම්ද? වාට නික්ලල මේ වන්නෝසන් පැත්තක තියලායි වන්නෝත් පැත්තක තියලායි. තමයි ඔය ඉන්නේ අපි අයියා. තේරවන්නේ මේ chat එකේ කට්ටිය දන්නේ නැත්නම් දෙන්නම එක පැත්තකට දාලා ගහනවා දෙන්නම තාඩියක් මල පැන්නුත් ඈ. කාටද මේ මහීටයි මාස්ටර් අයියයි නෑ ඔයාටයි මාස්ටර් අයියයි දෙන්නට. මෙහෙමයි උඹ ඔය කට කියවන්න උඹ ආතලකට නෑ ඇත්තටම නැච්චියක් දාන්නද? ඇත්තටම කිව්වේ පිස්සුද බා උඹට? ඔක්කොම මේ එන ගහ එයා ස්පෙක් ඉඳන් කිව්වා වන්නෝස් කෝ ඊසිලු අනිත් ඔක්කො ස්පෙක් දානවා ඉවර කරමු. පටසිරි සින්ඩයියේ තමයි ඔයාලා අපි අනේ අපේ අනිත් මැච් එකක්වත් දැම්මේ නැතුවට කමක් නැහැ YT එකේ මේ මැච් එක දාන්න අනිවාර්යෙන් ඈ රෙකෝඩ් කරලා. ඒ ඉල්ලං කන්නේ ස්පෙක් යම කට්ටි ස්පෙක් යම ඒ කට්ටි ඉඩඩි කරා මේ සින්ඩා මේ 1500 කැලි බයි කරන් එන්න එපා. සින්න අරක රන් කරා ඉරුවා මේ පුපුනේ බලපවක උඩට යන්න අම්මට සිරි ඔබ මටත් බටරන් ගායි වට නදුට නම් ගහන්න බැරි වෙයි ඈ ගහපන්කෝ. සීරියස්ද ඒ වන්නේ සින්ඩා වට දැන් මේ පොඩක් ඉන්නකෝ සින්ඩා ෆ්ලෑෂ් ඕෆ් කරගන්නකෝ. නැත්තම් සැත්තම් සතු මල්ලි මු අර හැංගිලා ඉතින් එක පාටම එනවා. අයි බයිදවා. අයි දැන් පොඩක් ඉන්නකෝ අපි දැන් තනි තනිය දෙන්න ඕනේ එකට දෙන්න ඕනේ. ඔයාලා තනි තනි ඉන්නේ ඔයාලා පැල් පැදන් හරි එන්නකෝ. පැල් පැදගෙන එන්නලු. පැල් පැදන් ගහද්දි දැනෙයි මල්ලිට වේදනාව. යංකෝ සමහරක් විට මේ උඹ ඉන්න අන්තිම ලයිව් එක හෙට උදේට මුඩ නැගිට ගන්න බැරි වෙයි ළමයි. යංකෝ යා දැම්මා අයියයි පැල් බැදන් ගහන්නලු. මේ මෙච්චර කොන්ෆිඩන්ස් පිට මූ දැන් මේ පැනල් එකක් බයි කරලා වෙන්නේ. ඔව් සන්තෝ මල්ලි මේක 1500 කැල්ලක්වත් බයි කරලා දන්නේ නැහැ කොහරි ගෙස්ට් එකකින්වත් ඈ. ඕක මේ දවස් ටිකේ ඔය ඩඩිකට ඔක කස්ටමර් තමයි ගහන්නේ මල්ලි. කෙලීද දන්නේ නැහැ යා. මේ තනි තනියෙන් යනවා කොහමද යන්නේ මස්සයි. ඔයා ගහලා එනවද? මං ගහලා එන්න. කටේ ශාපාරක් දාමු මචං. ඔයා යන්න මම බලයි ඉන්නේ. පඩ ගහයෝක පැත්තකින් ඉඳලා ඔළුව දාන්න එපා. බොයිස් උත්කෘෂ්ඨ තරගයක් යන්නේ නැහැ මාස්ටර් අයියා බෝස් මචං සින්ඩා ඔන්න බොයිස් මාස්ටර් අයියා දෙනවා. මොකද්ද වෙන්නේ අපි බලමු. ළමයි ඉඳ ගැඹුරුයි පතුල පේන්නේ නැහැ. ඇයි දුවන්නේ මල්ලි මෙහෙ ඉඩ තියෙනවා මෙහෙ එන්න.
බලමු බොයිස් ලස්සන තරංකාරී බවක් අම්මට සිරි වාස්තය අර වතුරා හෙල්ත් එක භාගයක් විතර ගියා ළමයි සින්ඩා ඔන් ෆයර් කරන් බලමු සින්ඩා තන් ගැම්මක් අල්ලයිද සින්ඩා කියලා පේන්නේ නැතුව ගියා අර ළමයි අනේ අරු යනවා මල්ලි ඇදගෙන එපා වෙනවනේ දුවනානේ බං අර තිරිසනා වරෙන් ඕපන් අශ්වරෙන් ද වන්නෝසන් ආවේ අපි ඉන්න මලි රස්සෙන් නෑ ලයිව් එක බලන්න ඉන්නවා ෆෝන් එකෙන් දුවන්න එපා ගහ පන්නගෙන ඉද්දී ඈ දෙන්නව රස් කරමු එපා බෑ දෙන්නම රස් කරොත් ගේමක් නෑ ගහ ගන්නම් බෑ අපි දෙන්න එහෙන් ගහයි එක්කෙනෙක් මෙහෙන් ගහයි ඌ ඉවරයි උඩ ගහ ගන්න බෑ ළමයි කපාරක් ගිහලා පෙන්නන්නම් ඕනේ අප්පා හරිනේ අමාරුව දැන් හරි හරිනේ අමාරුව අපි තනි ගහමු සාදු මල්ලි වා මේක දැන් කලින් යන්න ගාමු කලින් යන්න මං කලින් ගියා කොහොමද වාස්තේ සින්ඩා ගැහුවොත් අපි දෙන්නට ඕකට ගහන්න බෑ ඉතල දෙයක් මොටා කටේ ශාපාරාද මේ මූල ලංකාවට ගිහලානේ ඉන්නේ ලංකාවේ ඉන්නේ ඒක මොකෙන්ද ගහන්නේ මොබයිල් PCද PC ලැප් එක අරන් ඇවිල්ලා අම්මඩේ බලපන් මේ රකුසා ඉන්නවද බලපන් රකුසා ලොක් වෙලාද දන්නෙත් නෑ නෑ මිනිහා ඊට මිනිහා ආතල් ලැඩි වෙනවා ඊට පස්සේ ඕවා කියන්න ගියේ ඔය වගේ වලියක් බැද්දට අපිට පැත්තෙන් ගිහලා ගහන්න පුළුවන්. එතකොට සෙට් නැහැ ළමයි. ඒ අඩු. හරිනේ අමාරු. කිල්ලෙන්න නැත්නම් වාගයක් ගොඩ හිටියා. හරිනවා. First blood. එලගිරි මාස්සයි එලගිරි මට එක ෂොට් එකක්වත් දුන්නේ මට වන්නෝසන්නාද නෑ මූ රෂෙන් නෑ මල්ලි කලින් මැච් එකේ දිව්වමු. නැත්තම් ගහන්න පුළුවන්. දුවනවා තිරසනකෝ ඔයා හිතන්නකෝ ඒ වගේ ඔයාට මල පයින්නවා නම් අපි ගගා ඉද්දි අර 20 අර කොනක ඉඳන් මුට් එක පාරක් උන්නව කියනවනේ ඉතින් ආනක මාත්තයි අපි ස්කොඩ්ඩේ 3කට මූ ගැහුවානේ වලියකින්දි ඔව් ඒස් එක හම්බුන්නේ නෑනේ ඒස් එක ගහ ගන්න බැරි වුණා කන්න එපා යකන ගාවි මේක මං කලින් යනවා වන්නෝස හරි මාත්තයි කටේ බලා ඉන්න සෙට් එකම ෂාපාරක් දාමු මචං දෙසට් පාරක් කෙලිට පුළුවන් බෝල් ගත්තා First blood. වාසි බෑ YouTube ඉන්න සෙට් එක ලයික් එකක් දාමු මචං Facebook ඉන්න සෙට් එකත් ලයික් එකක් දාමු අපේ කොල්ලෝ ටික Facebook ලයික් 400 කරමු මාස්ටර් මොකෝ තාත්තේ ඔය TikTok බීසනේ ඉන්නේ නේ කොල්ලලා සුද්දා මේ අරක ඔයා ගත්තද RGB එක නෑ තාම දැම්මේ නෑ වල්ලි අපි හිතුවේ අපි අර කලින් කස්ටමර් එක වාට ගහලා කෙලින්ම වීක්ලි ටිකක් ඉල්ලන්න හැදුවා ආකින් ගේමට කට්ටිය ප්ලෑන් කරන් හිටියේ අර ගියේ නෑනේ ඒ අවුල් ගියා මු කොහෙන් එයිද දන්නේ මු එන්නේ අපි යන්න ඕනේ මු ලොකු ඉන්නේ මල්ලි මුගේ ලොකු අප්පඩ ආයි මු මට බලපක්කෝ මු මාසෝනා වගේ ආව ඇටි මචං ග්‍රනේඩ් එකක් තියෙනවා දාමුද අපි
වැදුන ලාවට. ඒ ගෝල් එක ගහලා මන්න ඔක්කේ. සදෝ කෝ වැඩ වෙන්න අඩෝ මට. Double kill. මට සිරි මහා මාස්තා තිරිසන් ඇදිල්ලක් ඇදුනේ මල්ලි. ඔපන් හිටියා. සදෝ කෝ වැඩ කියලා වෙන්න මට වැදුනේම නෑ බං. මං එක කිල්ලක්වත් දෙන්නේ නෑ. මට වැදුනේම නෑ බං. සින්ඩා ඉන්න හොඳයි යා ප්ලේන් හදාගෙන හැබැයි ඔකට අන්න වාගේ සුදු මහත්තයා ගහනවා විෂෝ විෂෝගිමද මන්ද විෂෝගිමත් නෙමෙයි හැබැයි යෝන් මාලි වෙල්කම් ඔව් ෆ්ලෑෂ් දාලා ගහන ළමයි මට ගිය පාර වන්නෝ සන්න එක මෝ ගැහුවම ෆ්ලෑෂ් දාලා ඕ මල්ලි වලිය ඉද්දිපු එක පාට වෙනවා ළඟින් හරිද අපි කම්පියුස් බලයින් සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු මචං කට්ටිය ෂාපාරක් දාමු බොයිස් කට්ටිය ලයිව් එක ලයික් එකක් දාමු එයි මල්ලි දුවන්නේ මට එපා වෙනවනේ ඉතින් මං කිව්ව ළමයි බලයින් කොල්ලගල සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු බොයිස් මොකද්ද ඔය ගහපන් ගහමු සදෝ ගැම්මක් කල්ලන්න ඕනේ මට වදින්නේ නෑනේ මූ බෑ මල්ලි මට බෑ මූ සුසන්තිකා වගේ යනවා හොයාගෙන යන්න බෑ මගේ බෝලුත් එක පාරට වහසි වදිනවා ළමයි ගයි පොඩ්ඩක් කඩි කරලා බලන්න නෑ බං එහෙමලු කේස් යන්නේ මට වැදුන්නේ නෑ මැච් එක මට නම් කියන්න එපා රෂ් නෑ කියලා හොඳේ මම කන්න හරි රෂ් යනවා මචං මට ඒකනේ වදින්න නැත්තේ අඩෝ රවි සෙන්ස් එකකින් සෙන්ස් ඉල්ල ගත්තා ඉතින් අපිට පුකද හොඳයිද වදිනවද මන් දන්නේ නැහැ මම අපහාසයට කියලානේ ආතල් එකට කියන්නේ හොඳයි මල්ලි අපිට අතර මේකේ වැඩක් නැහැ ඒ තමයි රීලෝඩ් දුනානේ රබ්බ ඩබල් දුනා කට්ටියම ෂාපාරක් දාමු බොයිස් හරිනේ I need that. ඒක නා ඉල්ලන් කෑවේ මල්ලි වල්ල කරිට කොට මිනිහා මොන ඉස්සරහා First blood. ගහමු කලබල වෙන්න එපා ඒ මාස්ටර් හරි ඌ රෂ් එකේ ගහන්න ඔයාට මට ගහන්න එන්නේ නැහැ මූ මට ගහන්න නැති මූ දුවනවා ළමයි අඩ ස්පොන්සර්ට මුකුත් කරන්න නැහැ පැටියම Resources here. Resources මේ here. මාස්ටර්ගේ මට නම් වදින්නෙම නෑ මාස්ටර්ගේ ඔයා ඒවට ගැහුවා නෝරුල් එකේ හොඳට නෑ ඒ නෝ ඒවා වදිනවා මේ වගේ කස්ටමර් ඇයි ගැහුවේ නෑ මම හිතන්නේ මේ ඉතින් මම සතියට දෙපාරයි ගේම් එක දෙන්නේ මම ආත් ඉතින් මම මාස්ටර්යි ඉතින් දැන් මේ සතිය අවුඩේ ඔයා කීයද 20කින් 20කට පස්සේ මේ ඔය යනවාද මම යන්නද ඔයා නේද මං කලින් එකේ ගියා නේ ඔයා යන්න අමාවෙන් නමද කොන කොහොම ID ලයිව් එක පේන්නේ නැහැ බන්ලු මොකක් අද YT ලයිව් එක පේන්නේ නැහැ කියන සීන් එක ළමයි ඉන්නක මොනවාද මේ ගොන් ආතල් දෙන්නේ කට්ටිය එළ බලන්න පොඩ්ඩක් ආතල් දෙන්න එපා මේ මැච් එකට සීරියස් වෙලා ඉන්න වෙලාවේ අද මේ ගහපන් කොහම හරි දෙන්න එපා හොඳට මැච් එක පේනවා මේ බොරු බං
ඔව් මේ සින්ඩාගේ ප්ලේන් හැදිලා ළමයි නියමෙට රුචි අයියේ. ඒ අඩු. ආ බග්ගුණාද? අනිකර ඕපන් වෙනවා වෙලාවකට. ඒකනේ මම දැක්කම ඒ වගේ කොහොම වදින්න නැතුව තියෙන ඔච්චර වෙලා. මේ වදින්නේ නෑ. ඒ බුදු අම්මු. මට අවසාන සෝන් වල ගහ ගන්න බෑ කොතේ වදින්නේ නෑ ඩෙසර්ට් එකක්වත් නෑ. ඒ මාස්සයි වදින්නේ නෑ ඔය. අහපන් කුඩ්ඩා. මට වදින්නේ. අයිසෝයි. Blood. මට වදින්නේම නෑ මාස්සයි වදින්නේ නෑ. ෂොට් ගහපු ඔක්කොම මිස්සා. ඔක රටට කීබෝඩ් එකයි මවුස් එකයි අල්ලනකම් මල්ලි ටික දවසක් යනවා වා. සදයේ vlog එක කියවනේ. රුචි අයියේ වැඩද අයියේ? මේ පාරා දන්න වෙන්නේ නෑ පැටියෝ. ලබන අවුරුද්දේ අද. ටූන් අයියත් අවිල ගිහලා මම ලයිව් එකට. ආ මාස්ටර් ලුෆි චරිත් රෙඩ්ඩෝල් මිස්ටාරිස් thank you boys. ඈ මාස්ටර් අයියේ ඈ නිවාඩුද ගක්කෝ? අදින් පටන් ගත්තේ මල්ලි. පටන් ගත්තේ කියන්නේ? කියන්නේ මේ නිවාඩුව. ඒක තමයි නිවාඩුනේ. කටේ බලාගෙන ඉන්න සෙට් එකම ෂාපාරක් දාන්න මචං. මං හිතන්නේ සින්න අරහෙ ගිහිල්ලා ළමයි. නෑ ඔයාගා මක් වුණා. ඒ ඉතපහු. මේ බලාගෙන ඉන්න සෙට් එකම ෂාපාරක් දාව ගයිස්. යා ෆ්ලෑෂ් දාගෙන හරිද පුකේ අමාරුව. මමත් එක්ක බෑස්දා. ඕ මල්ලි මේ ඉන්න එක එහා පැත්තේ නෑනේ මල්ලි හරෙද්දි. අම්මෝ සාච්චෝ. ඔය කට්ටිය ඔක්කොම ලයිව් එක අනිවාර්ය රුචි අයියේ. හරි ඇඩ්වයිස් එකට. ඒ කියන්නේ සතුටුමයි. ළමයි මම මේ මෙතන හැරෙද්දි මූ නෑ යනවා මෙහෙම ෆ්ලෑෂ් දාගෙන. නවතිනකන් හිටියේ. අඩේ සඳරු HK කවෙන් කියනවා පැටියෝ. ඒ සින්ඩ හොඳයි ළමයි යා ප්ලේන් හදාගෙන PC ගහන්න අරන් ලොකු කාලයක් නෑ. ප්ලේන් හදාගෙන හොඳයි. අට ගහනවා කියන්නේ ප්ලේන් හැදිලා කියන එක ලා. ඩෝ ඉස්පර බඩුව. අන්න උඹගේ අනිත් බඩුව කනවා එහා පැත්තේ. වෙලාවට ෂොටි එහෙම ගහන්නේ ඩෙසර්ට් ෆුඩ් පැකර් එහෙම ගහුවනම් අහ කෙන එකක් ඇවිල්ලා මගේ වදින ඒ තරම් පව්කාරයි බං. අගහයි දන්නේ නැහැ Congratulations Coco member level 17 congratulations. අලි පෙට්ටි උඩින් යන්න දැම්මු පෙට්ටි වසන්ත වගේ. what AR එක්කිනුත් ගහනවා නේ මම. ඈ? මචං මේක කස්ටම් එක දැන් මේක එක පාවත් වලට හැරෙනවා. නයිස් බා. ඒක නම් එන්න දීලාම වැදුනේ. ඔව් ලස්සන්ට ආව. ලස්සන්ට වැදුනා. කට්ටිය ෂාපාරක් දාමු guys. කට්ටිය live එක like එකක් දාමු අපේ call load එක. යම්ම කල්ල. easy වැඩි බං සින්ඩ අපි ඔය බැච් එකක් දුන්නේ අය දන්නවද? එතකොට මචං ලස්සන content එකක් හැදෙනවා බා. බින්දුවට ගහලා කියන්න ඕක කවුරුත් දාන්නේ නැහැ බා. ඔතන දැන් හෙට වැටෙන්නේ මාස්ටර්ටයි සඳුටයි සින්ඩ වඩා පැල් බැඳගෙන ගහයි. ඕ. ඊට content ටික අරු අර කියපු වදන් ටික දාලා ඉවරලා අපිට. දානවා ඊට පස්සේ ජිම් මොටිවේෂන් සින්දුවක් අම්මට සිරි එනවා නිකන් කොල්ලෝ ටික. ඔ බබා. අබෝ යා කොහෙද බබෝ? ටියෝ නංගි බබෝ. අයනෝ එනවා. යා හරි. ඔයා too late නංගි මොකද පෑට් මාරු කරගන්න ගියාද? මේ මොකද මෙයා මේ වටේ යන්නේ? ඉවරයි. අයියෝ අන්නේ වැදුනාද? ඔව් මල්ලි.
මේ මූ මෙහෙ ඔබ දුවන්න මම එනවා ඔබ බලන්න පෙරණ බය බෝල් එක ඉදලා ගහන්න සෙවලයා කමන්නේ තනියනේ බං අපි තනිය තමයි යන්නේ අනේ තමයි මං හිතුවා ෂොට් එකෙන් මූ මැරිලා කියලා බං කොහෙද මුට පුදුම වාසනාවක් තියෙන්නේ සින්න යනවා සින්න රෂ් කරන්නේ නැහැ ළමයි බලන්නකෝ සින්න කොහෙද රෂ් කරන්නේ රෂ් කරන්නේම නැහැ සමහරක් උගේ මචං ෂොට් අදින ඇද්ද පොඩක් දුර ඇදලා ගහන වෙලාවට වෙන්න වගේ වෙන්නේ නැති ඩෙසර්ට් පාරවල් ටික එහෙම එක ප්ලේස් ලගේ ප්ලේයින් ස්ටයිල් තියෙනවනේ ළමයි ආත්තයි බෝල් එක ඇතුලෙන් ආවා කියන්නකෝ රාදයා රටේ ශාපාරක් දාමු මචං කලින් යන්න තාවස්සේ කලින් යන්න මේ ලගා මේ හොඳයි ඈ ප්ලේයින් හදලා ප්ලේයින් හදා කවුරුහරි සෙන්සිටිව් වගේක් දීලාලු කියලා මේ chat එකේ ස්පෑම් කරනවා කවුද රවි සෙන්සිටිව් කවුද දුන්නලු හරි හොඳයි නේ නං අකෝ හැක් කියන්නේ නැතුව සෙන්සිටිවිටි ටිකක් හරි දීලා ඉතින් ප්ලේයින් හැදිලා නම් එච්චරයි හිතන්න එපා මේ ප්‍රී ප්‍රොමෝෂන් ගන්නවා කියලා සාදු ඒ YT පැත්තේ ලයිව් chat එකේ YT ලයිව් දාලා තියෙන්නේ මෙටියා එහා පැත්තේ නේද ඌ මේ පැත්තේ ඉද්දන්නේ නැහනේ එන්න අම්මෝ එන අයියා ඔය එන්න යන්න වෙන්න කවදාවත් අපි යන්න ඕන උගේ පැඩු අප්පා ෆ්ලෑෂ් දාලා කෙලියා කියන්නේ හරි යන්නේ ගන්න කට්ටි ශාපාරක් දාමු මචං කට්ටි ලයිව් එක ලයික් එක දාමු First subscribe කරන්න blood. ආවා මෙතන අකේපුර ඉන්න හරිනේ ඒකත් ෆ්ලෑෂ් දාලා ආවේ මල්ලි මම බැලුවා මේ කොහෙද යන්නේ මල්ලි බෑනත් කියලා මටත් ෆ්ලෑෂ් දාලා ආවේ උචාස් ගාලා ෆ්ලෑෂ් නැත්තම් කොරයි සින්ඩා සින්ඩා ඇහෙනවද මම මේ උඹටයි කතා කරන්නේ මම මට සිග්නල් මේ අහන්නකෝ සින්ඩා හෙට ඉඳලා ෆ්ලෑෂ් ගේ ෆොටෝ එකක් රාමු කරලා ගෙනල්ලා තෝගේ ඇඳ උඩින් තියලා ඔකට වන්දනා මාන කරපන් නැත්තම් රටේ ඕ මල්ලි මේ බලලා මේ හරි තිබුණ නෑ දේ ඉතින් සිග්නල් නැතුවයි ටෝක් කරේ කස්ටම් එක්කට ඈ වේ අනේ මේ උඹට මම ගැව්වේ බලපන් කස්ටම් එක හිස්ට්‍රිය ඈ ඔබ දන්නවද එතකොට කෙනා පොරොල් ෆ්ලෑෂ් දාන් ගැව්වලු ඉතින් යකෝ ඔබ ෆ්ලෑෂ් දාලා ගාලා කෑවනේ ඊයා දැන් ඔබ ස්පෙක් එකේ කරපුවා කියපුවා කරාද නෑනේ මල්ලි කටින් බතල හිටවන්න එපා කටින් කයිවාරු පුකෙන් අච්චාරු මල්ලි යාරේ මගේ නංගි බබා ඔයාට මේ සින්ඩා මේ යහපන් වේ ඇයි අන්තිම කස්ටම් මේ අන්තිම කස්ටම් එක එන්න පරක්කුණේ ඇයි පෑඩ් මාරු කරන්න ගියාද මගේ පින් එක නෑනේ පින් එක නැතුව මං හිත පෑඩ් එක මාරු කරන්න ගිහලා කියලා ළමයි කස්ටම් ටෝක් කරන්න නැතුව ඉන්න